දැන් අපි මේ එදිනදා නේද අපි සිංහලෙන් කතා කරනකොට අපි කොච්චරනම් පාවිච්චි කරනවද කලින් අපි හිටපු තත්ත්වයක් හැබැයි ඒ තත්ත්වෙන් දැන් අපි නෑ කියලා නේද ප්‍රසන්ට් කරන්න එහෙම නැත්නම් නිරූපණය කරන්න අපි කොච්චරනම් නේද වචන කියනවද කියන වාක්‍ය අපි කතා කරනවද කියලා බලන්නකෝ. උදාහරණයක් විදිහට මම කියනවා දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් නේද අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේදී අපි කියනවා මං කලින් හරි කම්මැලි. හරිද? හැබැයි දැන් එහෙම නෑ. නේ? අපි එහෙම වුණොත් දැන් ඕක කොහොමද ඉංග්‍රීසියෙන් ගොඩනගන්නේ? අර ඒ වගේ දෙයක්. හරිද? එහෙම නැත්නම් අර ඔයාලට කියන්න පුළුවන් ඔයාලා කලින් මොකක් හරි රැකියාවක් කරා නම් මම කලින් මෙන්න මෙහෙම රැකියාවක් කරා. හැබැයි දැන් කරන්නේ නැහැ. නේ? මම කලින් ආමිකේ හිටියා. දැන් වෙන මොකක් හරි නේද? අපි එක්ක ගමු ෆාමර් කෙනෙක් හරි නේ? මොකක් හරි එහෙම. ඔයාලා නිකන් අර දිනදා කොච්චරනම් ඔය වගේ දේවල් කතා කරනවද? ඒතර ඔන්න ඔය වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් හරි සරල ඉංග්‍රීසි ස්පේස් එකක් තියෙනවා. අද අපි එහෙම නැත්නම් ඒකට කියනවා වාක්‍ය ඛණ්ඩයක්. මොකද්ද? මෙන්න මේ අපි ගමු පෙන් එක I used to be හරිද I used to be කියලා කියන්නේ මං ඔන්න ඔය කියන අර දැන් කලින් කියපු විදිහේ අපි කලින් හිටපු තත්ත්වයක් රිප්‍රසන්ට් කරන්න පාවිච්චි කරන ස්පේස් එකක් ඉංග්‍රීසි ස්පේස් එකක් එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩයක්. මෙහාට එකතු කරන්න පුළුවන් අපිට මොකද්ද අපිට noun එකක් හරිද noun එකක් එහෙම නැත්නම් adjective එකක් අපිට මෙහාට එකතු කරන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම කලින් හරි කම්මැලි කියලා කියන එක අපි කියන්නේ කොහොමද? ඔක හරි ලේසි. අපිට කියන්න පුළුවන් I used to be lazy. මම කලින් කම්මැලි. හරිද? අපිට නම් තව කියන්න පුළුවන් I used to be soldier. හරිද? මම කලින් සොල්දාදුවෙක්. නේ? තව ගමු අපි. I used to be foolish. මම කලින් හරි මෝඩයි. නේ? අර ඔය වගේ දේවල් අපිට අර කලින් හිටපු තත්ත්වයක් ගැන අපිට ප්‍රකාශ කරන්න ඔය I used to be කියන මෙන්න මේ ඉංග්‍රීසි ස්පේස් එක අපිට හරි ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්.